අපි අද ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික වගේම ලස්සන වැවක් බලන්න. ඉතින් ඇඹිලිපිටිය සූර්යෝදය මාර්ගයේ පිහිටලා තියෙන ඌරුසිටාව තමයි මේ වැවේ නම. ඉතින් මේකේ ලස්සන බලන්න වගේම ඓතිහාසික වැදගත්කම පිළිබඳව හොයලා බලනත් අපි අද ලෑස්ති වෙනවා. ලංකාවේ පළවෙනි රාජධානිය වන අනුරාධපුර රාජධානි තමයට අයත් වෙන වැවක් ලෙස ඌරුසිටා වැව හෙවත් මහානාග වැව හඳුන්වනවා. ඌරුසිටා වැව හෙවත් මහානාග වැව ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ මහගමගාමේ එහෙම නැත්නම් වලවේ ගඟේ මිටිආවතේ තමයි පිහිටලා තියෙන්නේ. මේ වැව ඉදිකලේ කුමන කාල සීමාවෙද කියලා හරියම නිශ්චිත තොරතුරක් නැහැ. ඒ පිළිබඳව තවමත් හරියම විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කරලත් නැහැ. කොහොම වුණත් ඉතිහාස කතා පිළිබඳව අවධානය යොමු කරලා බලද්දී මේ වැව ඉදිකරේ කුමන කාල සීමාවෙද කියලා ඉතිහාස කතාවල යම් කිසි සඳහනක් වනවා. ඉතිහාස කතාවල තියෙන එක තොරතුරක් තමයි දේවානම්පියතිස්ස රජතුමා අනුරාධපුරේ රාජ්‍ය කරන කාලේ රෝහණේ රාජ්‍ය කරන්නේ මහානාග රජතුමා විසින්. මේ කාල සීමාවේදී මේ ප්‍රදේශයේ කොළු කැටේ කැලයට යනවා. කැලයට ගියපු මේ කොළු කැටයා කැලේ අතරමං වුණා කියලා තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. පස්සේ මේ කොළු කැටයා කැලේ ඉන්න ඌරන් සමග හැදී වැඩුණා කියලත් පස්සේ කාලෙදී ඌරන් සමගම ඔහු හැඩි දැඩි වුණා කියලත් ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඔහොම කාලයක් යද්දී මහානාග යුවරජතුමාගේ උයනට යම්කිසි පිරිසක් හානි කළා තියෙනවා. ඒ හානි කළා තියෙන ඌරු රංචුවක් විසින් කියලා තමයි සඳහන් වෙන්නේ. රජතුමා මේ පිළිබඳව හොයලා බලද්දී ඌරන් සමග වාසය කරන හැඩි දැඩි තරුණයෙක් පිළිබඳවත් අනාවරණය වෙනවා. මේ තරුණයාත් සමග රජතුමා අදහස් හොමාරු කරගනිද්දී මේ තරුණයා කියනවා වැවක් ඉදිකිරීමේ හැකියාව ඔහුට තියෙනවා කියලා. ඉතින් රජතුමා විසින් මේ තරුණයාට වැවක් ඉදි කරන්න අවශ්‍ය වටපිටාව හදලා දෙනවා. මේ වැව ඉදි කරන්නේ තරුණයා කැලේදී දැකපු වැලක් මූලික කරගෙන. කොහොම වුණත් මහානාග රාජ්‍ය කාලයේදී ඉදි කරපු මේ වැව පස්සේ කාලෙදී ඌරුසිටා වැව ලෙස හඳුන්වලා තියෙනවා. දැනටමත් පොතපතේ මහානාග වැව කියලා සඳහන් කරාට මේ ගමේ බොහෝ පිරිසක් මේ වැවට සඳහන් කරන්නේ ඌරුසිටා වැව කියලා. වගා කටයුතු වලට දීවර කටයුතු වලටත් මේ වැව මූලික කරගෙන විශාල ජනතාවක් කටයුතු කරනවා. ඒත් මේ වැවේ තියෙන ගැටලුවක් තමයි ජපන් ජබර හම්බු වගේ ආක්‍රමණික ජලජ සාක නිසා දීවර කටයුතු කරන ජනතාව වගේම සාමාන්‍ය එදිනෙදා කටයුතු කරන ජනතාවත් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මන් දැන් ඉන්නේ ඌරුසිටා වැවේ ප්‍රධාන පිටවාන ගාව. එහෙම නැත්නම් සොරෝව ගාව. මේ සොරෝව විශේෂත්වයක් තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රධානතම නයිපෙන හතෙන් එකක් පිහිටලා තියෙන්නේ මේ සොරෝවේ. ලංකාවේ තියෙන සම්පූර්ණ නයිපෙන හත සහිත ගල් කැටයම් වලින් එකක් තියෙන්නේ මේ වැවේ සොරෝවේ. එහෙම නැත්නම් පිටවානේ. දැනට නම් සොරෝව ආශ්‍රිතව දැක් ගන්න පුළුවන් එක නයිපෙන හතක් වුණාට අනිත් නයිපෙන හත අරන් ගිහිල්ලා තියෙනවා සංරක්ෂණ කටයුතු වලට. මේ වැවේ තියෙන නිදානයක් ගැනත් බොහෝ දෙනා කතා බහ කරනවා. ඇතැම් පිරිස් මේ වැවේ තියෙන නිදානය ගත්තා කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් තව පිරිසක් කියනවා නිදානය ගන්න බැරි වුණා කියලා. කොහොම වුණත් මොවුන් අතර එක ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ තමයි මේ ආසන්නයේ ක්‍රීඩා පිටියක සංගීත සංදර්ශනයක් පවත්වලා ගමේ මිනිස්සුයි පොලිසියයි ඒට අවධානය යොමු කරලා ඉද්දී නිදානය ගත්තා කියන කතාව. ඒත් ඒක සාර්ථක වෙලා නැහැ කියලා තමයි ගමේ පිරිස් සඳහන් කරන්නේ. මේ කොහොම වුණත් ඉතාමත් ඓතිහාසික වටිනාකමක් තියෙන ලස්සන වැවක් වන ඌරුසිටා වැව මේ ප්‍රදේශයට එක් කරන්නේ නම් ඉතාමත් මිහිලා වටිනාකමක්.